Tech Helper LK. ඉතින් ආයුබෝවන් කියලා කට්ටිය සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කට්ටිය මෙන්න මේ විදිහට තියෙන කැතම කැත ඩෙස්ක්ටොප් එක මෙන්න මේ විදිහට ලස්සන කරන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Are you sure about that? ඉතින් මේ වැඩේ කරන්න කට්ටිය softwares තුනක් ඕන වෙනවා. ඒ softwares තුන තමයි එකක් Lively Wallpaper, අනිත් එක Rainmeter, අනිත් එක Nexus. මේ තුනේම download links description එකේ තියෙනවා. ඒක download කරන් ඉන්ස්ටෝල් කරගෙන මේ වීඩියෝ එක බලන්න. ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කට්ටිය ඔයාලගේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මේක ඕපන් කරගෙන ඔයාලා සර්ච් කරන්න motion background කියලා. ඊට පස්සේ මෙන්න මේ motion background කියන වෙබ්සයිට් එකේ තියෙනවා 4K live wallpapers. ඔයාලා කැමති එකක් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ වෙද්දි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක රයිට් කරලා view කියන තැනට ගිහිල්ලා මෙන්න මේ show desktop icon කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ desktop icon ටික නැතුව යනවා. ඊට පස්සේ ඔයා මෙන්න right taskbar එක right ක්ලික් කරලා taskbar settings ගිහිල්ලා මෙතන task behaviors වල automatically hide taskbar කියන එක ක්ලික් කරන්න. ඒක close කරලා ඔයාලා open කරගන්න ඕන Lively Wallpaper කියන software එක. මේක open කරගත්තාම මගේ මෙහෙම live wallpaper එක ඔටෝම add වෙන්නේ මම setup කරලා තියෙන ඉන්න software එක. ඉතින් ඔයාලාගේ live wallpaper software එකේ මෙන්න මෙහෙම live wallpaper software එක open වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේක open වුණාම ඔයාලා කරන්න ඕන ඔයාලා download කරගත්ත වීඩියෝ එක මෙන්න මෙහෙම drag and drop කරන්න. මම drag and drop කරන්නේ ඒක මම drag and drop කරලා තියෙනවා. ඉතින් ඒක drag and drop කළා මෙන්න මේ විදිහට ක්ලික් කරපුවාම කට්ටියගේ background එක ඔටෝම add වෙනවා. මෙතන ඩොට් තුනට ක්ලික් කරලා මෙන්න මේ කස්ටමයිස් කියන තැනට ගියපුවාම ඔය කට්ටියට පුළුවන් ඔය කට්ටියගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එකේ සැචුරේෂන්ස් වෙනස් කරගන්න. ඒවා කැමති විදිහට ඔය කට්ටිය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය කට්ටිය ඕපන් කරගන්න ඕන ඔය කට්ටියගේ Rainmeter software එක. මේ Rainmeter software එක ඕපන් කරගත්තාම ඉතින් මේකෙත් මගේ settings ටික apply වෙලා තියෙන හින්දා තමයි මේක මෙහෙම වෙන්නේ. මේකේ කරන්න දෙයක් නැහැ ලොකුවට. ඔය කට්ටියට මම පහල download කරන්න දාන link එකෙන් download කරගන්න. ඊට පස්සේ ඒක download කරලා ඒක උඩ click කරපුවාම ඔය කට්ටියට තියෙන්නේ මෙන්න මේ mood කියන එක. මෙන්න මේ mood කියන එක download කරගන්න. කරපුවාම install කරන්න වෙනවා. ඔක install කරපුවාම මෙන්න මේ විදිහට ටැබ් එකක් එනවා. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරපුවම ඔය කට්ටියට මෙන්න මේ විදිහේ අයිටම්ස් ගොඩාරියක් ඇඩ් වෙනවා. ඉතින් ඔය කට්ටියට පුළුවන් මේ ටෙක්ස්ට් කලර් කියන එකෙන් කලර් එක වෙනස් කරගන්න ටයිම් එකේ. ඔය කට්ටිය දාලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ හැටියට ඔයාලා කලර් එක සෙට් කරගන්න. මම white දාන්නම් මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට මේ වෙලාවේ මැච් වෙනවා white. ඊට පස්සේ මේ play button එක නම් මම වලත් කලර් එක කට්ටියට වෙනස් කරගන්න පුළුවන්. time frame එක 24 hours දාන්න පුළුවන්. 12 hours දාන්න පුළුවන්. 12 hours දාලා තියන්න. ඒකලා මේක close කරගන්න. close කරගෙන ඔය කට්ටිය මෙන්න මේක ඕන තැනට adjust කරගන්න. මම මේවට නම් කැමති නෑ. ඔයාලට මේ අනවශ්‍ය කැලි බැලි තියනවා නම් right click කරලා unload skin කියන එක දෙන්න. මෙතනත් එහෙමයි රීසයිස් බින් එකත් මට එපා. ඊට පස්සේ ඔයාලා දැන් මේක මෙහෙට යන එකට නවත්තන්න මෙන්න මෙහෙම මේ ඔය කට්ටියගේ taskbar එකේ tray එකට යන්න. tray එකට ගිහිල්ලා Rainmeter එක උඩ ක්ලික් කරන්න. Rainmeter උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහේ මැනේජර් එකක් ඔය කට්ටියට ඕපන් වෙනවා. මේකේ මේ mood කියන එකට යන්න. මේ mood කියන එකට ගිහිල්ලා
ක්ලොක් කියන එකට ගිහිල්ලා මේ ක්ලොක් කියන එක උඩ ඩ්‍රැගබල් කියලා තියෙන තැන ක්ලික් එක අයින් කරන්න. ඒකලා ක්ලෝස් කරලා දැන් ඔය කට්ටිය ඕපන් කරගන්න ඕන කට්ටියගේ Nexus කියන software එක මගේ Nexus කියන software එක ඕපන් කරගත්තාම මගේ මෙන්න මේ විදිහට task bar එකක් ඇඩ් වෙනවා. ඒකත් මම settings customize කරලා තියෙන හින්දා ඔය කට්ටියගේ ඕපන් වෙන්නේ මෙන්න මේ විදිහේ preference tab එක තමයි install කරගත්තාම එන්නේ. ඔය කට්ටිය මෙන්න මේ position එකට ගිහිල්ලා මෙතනින් right click left top එතනින් කැමති තැනකට ඔය කට්ටියගේ task bar එක දාගන්න. මම දාගන්නවා right එකට මට හුදු right දාගන්නවා right එකට. ඊට පස්සේ මෙන්න මේ effects කියන එකට යන්න. effects කියන එකේ තියෙනවා දැන් මම මේ mouse එක මෙතනට ගියපුවාම මේ නිකන් ගුණයක් වගේ එකක් කියන්නේ 아무තු scene එකක් මේ scene එක දාගන්න ඔය කට්ටිය වෙන්නේ effect tab එකේ තියෙන කැමති එකක් ඔය කට්ටිය set වෙන එකක් දාගන්න. ඉතින් මේකේ ගොඩක් effects තියෙනවා. කැලි බැලි ගොඩයි. ඊට පස්සේ මෙන්න මේ sound වලට ගිහිල්ලා sound එක ඔය කට්ටිය කැමති එකක් දාගන්න. මේකේ 12ට විතර වෙලාව කියනවා. අනම් මම අන්ටි අතන මම නම් ඒ ටික සේරම disable කරලා තියෙන්නේ. ආය මේ theme කියන tab එකේ ඔය කට්ටියට මේක කැමති විදිහකට set කරගන්න පුළුවන්. මෙතන engagement ගොඩාරියක් තියෙනවා. ඉතින් මම මේක දාගන්නම්. ඒක apply කරමු. ඒක set නෑ වගේ නේ. white metal එක දාලා තියෙනවා. නෑ windows එක දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මේකෙත් ගන්න තියෙන settings ඔච්චරයි. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන මේ icon ටික ඔයාලගේ තියෙන වෙනස් set එක. මේකේ තියෙන icon ටික මුලින්ම ඔයාලා right click කරලා remove from dock කියන එක දීලා item ටික remove කරගන්න අනවශ්‍ය ඒවා ටික. ඊට පස්සේ මෙතන right click කරලා insert new dock item කියන එකට යන්න. ඊට පස්සේ මේ module කියන එක internal command කියන එකට යන්න. internal command ගිහිල්ලා desktop ගිහිල්ලා desktop එකේ තියෙනවා my computer කියලා. ඔය කට්ටියට my computer එක ඕනේ නැත්නම් මේක අවශ්‍ය නැහැ. මම my computer එක add කරගන්නවා. මොකද desktop icon නරම් නැහැ. task bar එකත් යන්න තියෙන්නේ my computer එකට එහෙම යන්න දෙන්නේ නැහැ නේ. මම my computer එක add කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කට්ටියගේ තියෙන වෙන softwares තියෙනවා නම් මෙන්න මෙතනින් ගිහිල්ලා insert new dock item යන්න. ඊට පස්සේ item වලට යන්න. ගිහිල්ලා මෙන්න මේ find item කියන එක click කරන්න. click කරලා ඔයාලට ඕන item එකේ location එකට යන්න. ඒක ගිහිල්ලා මෙන්න මෙහෙම item එක උඩ click කරපුවාම application එක click කරපුවාම ඔක්කොම විස්තර ටික add වෙනවා. ඔයාලට ඕන නම් මෙන්න මෙතනින් පුළුවන් label එකක් දෙන්න. ඒක ඉතින් ඔය තියෙන item තියලා okay කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ඔයා add කරපු item එක වැටෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. සේරම දේවල් download කරන link එක මම පාර description එකේ දාලා තියන්නම්. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් කියලා ආරාධනා කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.